අම්මෝ. හරි නේන. ඔන්න නා අදින් පස්සේ අපේ ගෙදර පස්සේ සේරම ඉවරයි ඈ. මට බයයි ෂෙනා. ඔයාලගේ අම්මා මොනවා කියයිද කියලා. නෑ බය වෙන්න දෙයක් නෑ. අපි යම සෑහෙන හොඳ කෙනෙක්. මං හිතන්නේ යම කේස් එකක් වෙයි. හැබැයි පොඩි කවුලක් නම් තියෙනවා. මොකක්ද අවුල? නෑ මේ බාප්පගේ පුතාගේ බර්ත්ඩේ එක එකම මාසෙ වැටෙන සීන් එකක් තියෙනවා. බාප්පගේ පුතාගේ? විකාර කියවන්න තු මට කියන්නකෝ. මම මේ කියන දේ අහලා කලබල වෙන්න එපා හරිද? නේ මන් දවල්ට එක කොහොම කියන්නේ කියලා මට හිතා ගන්න බෑලු. මේ දැන් ඔයා ඕක ගැන මට කියනවද නැද්ද? නෑ මම මේ කියන්නේ නැදුවේ මේ අපේ අම්මත් ප්‍රෙග්නන්ට් කියලා. පිස්සුදනේ? නෑ බෝ මම සීරියස්ලි කියන්නේ. ප්‍රොමිස්. Mr. Veeranaik ආපහු ගඩාගෙනෙක් වෙන්න යන්නේ. Surprise! Baba? 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 වීර් අනේ මට මොකද්ද වගේ ආවට නෑ නෑ ළමයි මම තේරුම් කරලා දෙන්නම්. එන්න බිසල. එන්න. පස්සේ. සලාමේ මයි ආවේ මේ වැදගත් කාරණාවක් ගැන කතා කරා. Ti කියන්න ඕනේ විස්තරي. ටිකක් බොන ගමන් විස්තරي කියන්න. Thank you. සලාම් මොනවා කරන්නත් කලින් අපි අම්මට මේ දේවල් කියන්න ඕන. උදම දේ තමයි උඹලා දෙන්න අපාර්ට්මන්ට් එකට ගියාන් පස්සේ අපි දෙන්න එන්න. ඇයිලා අපේ විස්තරේ කියන්න. හැබැයි ඒ වෙනකොට උඹ කෙල්ලට මේ හැමදේම කියලා දෙන්න ඕන. තේරෙනවද? එහෙම අවුලක් කියන්නේ නැති වේද? අම්මා අවුලක් කියන එක නැහැ නේ. අම්මා අවුලුන තවුලින් ඉතින් උඹේ කේස් එක ගහුවන් පස්සේ. අපි නේම කරමු. දඩා කියන දේ තමයි ඉතින්. සනා මේ ඩඩා උඹේ ඕන දෙයකට ඉන්නවා. දැන් මේ භාවනා කරනවා වගේ කතා නොකර කට්ටිය මූණෙන් බලාගෙන ඉන්නවද තවදුරටත්? අනේ මට නම් හිතා ගන්න බෑ තාම. වීර් ඔයත් මේව දැනගෙන හිටියද? මම ඉතින් දැනගත්තේ සේරම දේවල් අනාගතයට පස්සේ. කාලයක් තිස්සේ
affair මේ කීට මාත් එක්ක අවුල් වුණාට අපි දෙන්නා ඉතින් කවදාත් මේ ෆැක්කට පාදා කරන දෙන්නෙක් නෙවෙයි. අනේ නෑ අංකල්. ෂෙනාල්ට මුල් කාලෙම ගෙදරට කියන්න ඕන වුණා. මං තමයි එපා කිව්වේ. මොකද මට බය හිතුණා ප්‍රශ්න ඇති වෙයි කියලා. දැන් නේද දුව ප්‍රශ්න? කමන්නේ. අපි පුළුවන් තරම් ඉක්මනට ඔයගලන් ගෙදර දැනුවත් කරමු. ඊට පස්සේ මේක මොකක් හරි කරන්න එපා නේද? අනේ මන්ද ආන්ටි මට නම් බයයි. මොකද මේක අපේ ගෙදරින් දැනගත්තොත් කොහොම පිළිගනීද දන්නේ නැහැ. බයෙන්න එපා ළමයි. ආගේ තාත්තට මාත් එක්ක ප්‍රශ්නයක් තිබුණාට මට කවදාවත් එයාත් එක්ක ප්‍රශ්න තිබිලා නැහැ. මගේ හිතවත. හවුද? ඔය බය නොවී ඉන්නකෝ. අංකල් මම ඉන්නවනේ වාට. අපි මොන හරි කල්පනා කරලා කරමු. හෙලෝ ඕනාද? මොන ප්‍රොපර්ටි එකද? ආම්මිතේක අත පිටේ කූල් ගන්නවා මේකෙල්ල ආන්සර් කරන්නේ නැහනේ. එයාගේ ෆෝන් එක ඉතින් මේ ගෙදර ආයට ඇරනකොට අනිත් හැමෝටම වැඩනේ. මේ කෙල්ලට මං අර කතා කරපු කොල්ල කොහොම හරි මගේ ඇරියනේ මේ කෙල්ල. අනේ මට තේරෙන්නේ නැහැ මේ කෙල්ලගේ වැඩ නම්. දැන් කූල් ගන්නකොට ෆෝන් එක වැඩක් නැහැ. මං කියන්නමයි හිටියේ. මෙයා කාත් එක්ක හරි පටලැවිලා දන්නේ. කොහොමද ඉතින් මේ ගෙදර මිනිස්සුන්ට මං කියන දෙයක් අහන්න පුරුද්දක් නැහැනේ. මටත් නම් ඒ ගැන පොඩි සැකයක් තියෙනවා මෙච්චර මග අරිනකොට. මම බලන්නම්කෝ. අම්මා TikTok එකක් කරේ නෑ ළඟදී. කරා. කොහොම බලන්න. මේක. උදේනේ නේම මේකට හින්දි සින්දුවක් දාන්න. මේක තව ලස්සනයි එතකොට. මේවයිනේ. අම්මා දන්න දේවල්. දැන් පුළුවන් නේ? ඔව්. ආලුවට හොඳයි ඉතින්. මේක. Steady Help Hospitals, where health meets compassion. Good morning. Good morning, baby. මොකද අද මේ උදේම? ඇයි? මම මගේ වයිෆ් බදාගන්න නැතුව වෙන කව බදාගන්න? wife? හිතන් ඇතේ නිකන් එක්කන් එන්න. හරි. දැන් ප්‍රශ්න ගොඩක් ඉවරයිනේ. අපි කොච්චරනම් ටෙන්ෂන් එකද හිටියේ? ඒ වුණාට විකී වීර් ප්‍රශ්නේ නැතුව නිකන් ලව් කරන එකේ ජොලියක් නෑ වගේ නේද? ලව් කරන නෙමෙයි ඉස්සරහට අපිට නිින්දත් නැතින සීන් එකක් තියෙන්නේ. ඒ නිසා ගන්න අතල් එකක් දැන් ගමු. හරිද? මොකද මේ?
ෂේප් අර වෙනද එක නෑ පොඩ්ඩක්. නෙමෙයි. ලොකි. යාගේ ගෑස් බාන්නු. සුරවදම්කි අර ගම්පා ගාමන් ෆැක්ටරි එකේ වැඩේ එකට ඕකේ. ඒකට කවුද මේ? මට වැඩිය හොඳ ඔෆර් එකක් දුන්නානේ. ඔව් ඒක ඇත්ත. නමුත් ඒක අතහැරියා. අතෑරියා? ඇයි? එහෙම කළේ විකි හොඳටම දන්න කෙනෙක්. කවුද? මං හින්දා ඒ වගේ ප්‍රොපර්ටි එකක් අත්හැරි. එහෙම කළේ විකි වාගේ පරණ යාළුවෙක්. ඒ වගේම අසල්වැසියා. ළමා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ. ඕන දෙයක් අත්හරින්න පුළුවන්. තාත්තා කෙනෙකුට ළමා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ නේ විකි. ඒක දන්නවනේ. ඒක ඇත්ත. ඒක ඇත්ත. හැබැයි මේ වෙච්ච දේවල් මීට වැඩිය හොඳට සිද්ධ වුණා නම් මං හරි කැමතියි. ඒ ඔක්කොට මහපන් මගේ දරුවගේ අතින් වෙච්ච වැරද්ද. ඒ වැරද්දේ හවුල්කාරයෝ අපි. මොකද අපි කරපු වැරද්ද? ඒ කියන්නේ උඹ මීට කලින් මේ ගැන දැනන් හිටියානේ. එහෙම දෙයක් නෙවෙයි. අපි අතරේ ප්‍රශ්නයක් වුණා. ඒ නිසා උන්ට මේ දේවල් හොරෙන් කරන්න උනා. හැබැයි අසල් මට නම් කවදාවත් මට ඒක තරහක් තිබුණේ. අවුරුදු 20කට කලින් අපි දෙන්නගේ යාළුකම ඉතින් කියන්න ඕනේ නෑනේ. ඔබට හැම වෙලාවෙම උරුමේ මේ මට වඩා ඉහළට යන. ඒකට ඉතින් මට කියලා හරියන්නේ නෑනේ මම. ඵලයන් වීර්යයන්ද. ඔබට හැමදාම උනේ තනියම ගොඩ යන්නනේ. ඈ? ඒකනේ මාව කපලා බිස්නස් එක කෙරුවේ. හරි මං කියන්නේ බොරුද? නෑ නෑ. මට එහෙම කවදාවත් වුණා තිබුණේ. මචං මම බිස්නස් එක සෑහෙන මහන්සි වුණා. ඒකයි ඉන්න දැන් ආවි. බෙහෙදින ප්‍රශ්නේ තමයි ඊගෝ එකයි ඕවර් තින්කින් එකයි. ඒක තමයි අපිට කෙලවන්නේ. කම මේ වීඩියෝ වල අපිට කරමු. දැන් අපි ළමයි වෙනුවෙන් එකට වැඩ කරමු. ඕකේ. මට නම් සැක හිතුණා. ජොලියට කිය මෙයා නාරක් කකා ඉන්නකොට. අයියෝ දැන් ඇති ආච්චි. අපි වැරදි තමයි. හැබැයි ඉතින් අපි මේ ගැන ඔයගලන්ට කිව්වේ නැත්තේ ඕගොල්ලන්ගේ තියෙන ওই ප්‍රශ්න නිසා. හරි දැන් කොහොම ඉවරයිනේ. හැබැයි ඉතින් අපිට කලින්ම කිව්වනම් විකි මේ දේවල් කරලා දෙනවනේ නේ. අම්මේ හිතාගන්න බැරුව ඉන්නේ තාම. අපේ කී මේ මූට බයින බැනිල්ල හැටියට මෙහෙම දෙයක් අපි කාටවත් හිතාගන්න බෑනේ. ෂුවර් එකට මාත් එක්ක රණ්ඩු වෙච්ච දවසක් වෙන්නේදී. කට්ටියම ඉන්න එකේ මට පොඩි දෙයක් කියන්න දෙනවා. ඒ පාර මොකද්ද? නෑ මේ ලැබෙන්න ඉන්න දරුවට සෙල්ලම් කරන්න පොඩි එකෙක් ඉන්න බෑ. ඒ නිසා මායිනි මම හිතුවා තා පොඩි එකෙක් ඉන්න කියලා.
සිත්තම් කෙරුමට ආලයේ හීන විඳ ගන්නට අපි ගෙව්ව පෙම් මතක රැවටි ඉන්නට නුඹේ උණුහුමට පැසිනාමුවින් කියනවාද මට ආදරේ ජීවිතේට එළියගෙනම ආලවන්ති ජීවිතේට එළියගෙනම ආලවන්ති ජීවිතේට එළියගෙනම ආලවන්ති ජීවිතේට එළියගෙනම ආලවන්ති oh 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 සිත්තම් කෙරුමට ආලයේ හීන විඳ ගන්නට අපි ගෙව්ව පෙම් මතක රැවටි ඉන්නට නුඹේ උණුහුමට පැසිනාමුවින් කියනවාද මට